ආයුබෝවන් මේ වීඩියෝ එක අද ඔයාගේ ඉස්සරහට ආවේ කිසිම අහම්බයකින් නෙවෙයි. මේක ආදරය නිසා ගොඩක් දුක් විඳපු ඔයාගේ පිරිසිදු හදවත වෙනුවෙන්ම විශ්වයෙන් අද ඔයාට යපු විශේෂ ආශිර්වාදයක්. මේ ලෝකේ ඉන්න බිලියන ගාණක් මිනිස්සු අතරින් අද මේ මොහොතේ විශ්වය ඔයාවම තෝරගෙන තියෙනවා. ඔයාගේ අනාගත ආදරය ගැන, ඔයාව දාලා ගිය කෙනා ගැන මේ සුවිශේෂී අනාවැකිය ඔයාට ලබා දෙන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව අද අපේ වීඩියෝ එකට යමු. දැන් ඔයා ඉන්න තැනම හරිම සුව පහසු විදියට ඉඳගන්න. ඔයාගේ දැස් ඉතාමත් සෙමෙන් පියාගන්න. දැන් ගැඹුරු හුස්මක් ගන්න. සෙමෙන් ඒ හුස්ම පිට කරන්න. නැවතත් ගැඹුරින් හුස්මක් ගන්න. සෙමෙන් පිට කරන්න. නැවතත් ඒ ආකාරයෙන්ම ගැඹුරු හුස්මක් ගන්න. සෙමෙන් පිට කරන්න. දැන් ඇස්සරලා තිරේ දිහා බලන්න. ඔයාට පේනවා ඇති අලංකාර ඉටිපන්දම් 3ක් තියෙනවා. අංක 1 රතු පාටින්, අංක 2 සුදු පාටින් සහ අංක 3 රෝස පාටින්. දැන් කිසිම දෙයක් හිතන්නේ නැතුව ඔයාගේ හිතට එකපාරටම දැනෙන ඔයාගේ ඇස ගැටෙන ඉටිපන්දම විතරක් තෝරගන්න. හොඳයි. ඔයා දැන් Tamanගේ ඉටිපන්දම තෝරගෙන ඉවරයි. අපි බලමු විශ්වය ඔයාගේ ආදරය ගැන මොනවද කියන්නේ කියලා. ඔයා තෝරගත්තේ අංක 1. ඒ කියන්නේ රතු පාට ඉටිපන්ද නම්. මේකයි විශ්වය ඔයාට කියන පණිවිඩය. ඔයා පහුගිය කාලේ තමන්ගේ පණටත් වඩා කෙනෙක්ට ආදරය කළා කියලා මම දැක්කා. ඒත් ඒ කෙනා ඔයාව තේරුම් ගන්නේ නැතුව ඔයාගේ හිත කඩලා දාලා ගියා නේද? ඔයා තාමත් ඒ කෙනා ගැන හිතා දුක් වෙනවා කියලා විශ්වය දන්නවා. ඒත් විශ්වාස කරන්න. ඔයාව මගහැරුණු අඩුව, ඔයාගේ ඒ පිරිසිදු ආදරයේ වටිනාකම මේ වෙද්දිත් ඒ පුද්ගලයා ඉතා තදින් දැන පටන් අරන්. ඔවුන් දැන් ඉන්නේ ලොකු පසුතැවීමක. ඉදිරි දින කිහිපය ඇතුළත ඔයා කිසිසේත්ම බලාපොරොත්තු නොවන විදියට ඔවුන්ගෙන් ඔයාට පණිවිඩයක් හෝ ඇමතුමක් ලැබෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ නිසා අද ඉඳන් කඳුළු පිහිද ගන්න. ඔයාගේ ආදරය ජය ගන්නවා. ඔයා තෝරගත්තේ අංක 2. ඒ කියන්නේ සුදු පාට ඉටිපන්දම නම්. මේකයි විශ්වය ඔයාට කියන පණිවිඩය. මේ විශ්වීය හඬට සවන් දෙන්න. ඔයාට තියෙන්නේ හරිම පිරිසිදු අවංක හදවතක්. හැබැයි ඔයා වැරදි මිනිස්සුන්ව විශ්වාස කරලා ගොඩාක් දුක් විඳා. සමහර වෙලාවට ඔයාට හිතුණා මට කවදාවත් අවංක ආදරයක් ලැබෙන එකක් නැහැ කියලා. ඒත් බය වෙන්න එපා. ඔයාගේ අඳුරු කාලය අදින් ඉවරයි. මේ විදිහට විශ්වය ඔයාට ගැළපෙන, ඔයාගේ හිතේ තියෙන තුවාල සුවපත් කරන්න පුළුවන්, ඔයාව රජෙක් වගේ, රැජිනක් වගේ බලා ගන්න පුළුවන් අලුත්ම ආදරයක් ඔයාගේ ජීවිතයට එවමින් ඉන්නවා. ඒ ආදරය ඔයාගේ ළඟටම එනවා. අදින් පස්සේ අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා. ඔයා අසීමිතව ආදරය ලබන්න සුදුසු ඉතාමත් වටිනා කෙනෙක්. ඔයා තෝරගත්තේ අංක 3. ඒ කියන්නේ රෝස පාට ඉටිපන්දම නම්. මේකයි විශ්වය ඔයාට කියන පණිවිඩය. මේ විශ්වීය හඬට සවන් දෙන්න. ඔයාගේ හිතේ දැන් කාලෙක ඉඳන් හැංගිච්ච ආදරයක් තියෙනව නේද? කෙනෙක් ගැන ඔයා ගොඩක් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. ඒත් එයාට ඒක කියන්න බැරුව ඔයා ලත වෙනවා. විශ්වාස කරන්න. ඔයාගේ ආදරණීය තරංග මේ වෙද්දිත් විශ්වය හරහා ඒ පුද්ගලයාගේ හදවතටම ගමන් කරලා ඉවරයි.
ඔයා නොහිතන විදියට ඔවුන්ගේ හිතෙත් ඔයා ගැන ලොකු උනන්දුවක් සහ ආකර්ෂණයක් දැන් ඇතිවෙමින් පවතිනවා. ඉතාමත් ඉක්මනින් ඔවුන්ම ඔයාගේ ළඟට ඇවිත් ඒ ආදරය ප්‍රකාශ කරන දවස වැඩි ඈතක නෙවෙයි. ඔයාගේ සුන්දර හීනය හැබෑ වෙනවා. දැන් ඔයාගේ මුහුණේ ලස්සන බලාපොරොත්තු සහගත හිනාවක් තියෙනව නේද? මේ අනාවකින් පස්සේ ඔයාගේ මේ ආදර ප්‍රාර්ථනාව තවත් ඉක්මන් කරගන්න පුළුවන් ඉතාමත් ප්‍රබල විශ්වීය රහසක් මම කලින් කියලා දීලා තියෙනවා. දැන් ඔයාගේ වීඩියෝ එක උඩින් වැටෙන මේ ලින්ක් එක එහෙමත් නැත්නම් කාඩ් එක ක්ලික් කරලා මේ වීඩියෝ එක ඉවරුණු ගමන් අනිවාර්යෙන්ම මේ විශේෂ වීඩියෝ එකත් බලන්න කියලා මම ආරාධනා කරනවා. මම ඒක පහල ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාලා තියන්නම්. විශ්වයේ මේ අලංකාර පණිවිඩවලින් ඔයා තෝරගත්ත අංකය අද ඔයාගේ හිතට ලොකු සහනයක් ගෙනාවනම් ඒ සතුට පහලින් සටහන් කරලා යන්න. මේ ආශිර්වාදය විශ්වාසයෙන් බාරගන්න. ඒ වගේම ඩ්‍රීම්වර්ස් අපිත් එක්කත් එකතු වෙන්නේ කියලා මං ආදරයෙන් මතක් කරනවා. විශ්වය ඔබට හැමදාමත් ආදරෙයි.